හස්බන්ඩ්ට පාරේ බහැලා එක්කරන් යන්න පුළුවන් විදියට ඉන්නත් එපැයි. ඔන්න ඒ හින්දා සුව කැමැත්තෙන්ම ලකලෑස්ති වෙලා අද එයත් එක්කම ජොගින් ආවා. එහෙනම් ඉතින් එකතු වෙලා ඉන්නකෝ. අදත් ඔයාලත් එක්ක ෂෙයා කරගන්නවා ලස්සන ඩේ බ්ලොග් එකක්. අද වැඩි වෙලාවක් මෙතන ඉන්නේ නැහැ. පහුගිය දවස්වල වැස්සට මිදුලේ තනකොළ ටික හොඳටම වැවිලා තියෙන්නේ. ඉතින් හස්බන්ඩ් ගෙදර ඉන්න දවසේ ඒ ටිකත් කපලා මිදුල සුද්ධ කරගන්න යන්නත් තියෙනවා. මෙච්චරනකම් පීනන් ආව මං ආව විතරයි නතර වුණා. වයන් මං එන්න වයන්. යයි. මෙහෙන්න. උපා. ජොගින් ට්‍රැක් එකට ආපුවාම තහනම් භාණ්ඩය තමයි ෆෝන්. ඒ හින්දා ඉතින් ලස්සන වීඩියෝස් නම් වැඩිය බලාපොරොත්තු වෙන්න එපා. හස්බන්ඩ් එක්ක ආපුවාම ෂේප් එකේ පොඩ්ඩක් ඇවිදලා කරලා වැඩ ඉවර කරන්න බෑ. අරවා කරන්න මේවා කරන්න මෙහෙම කරන්න 1000ක් දේවල්. දැන් නම් ඉතින් පාන් කියාගන්නෙත් හරිම අමාරුවෙන්. මම කලිනුත් කියලා තියෙනවා වගේ උඩුගම්පල සහ ඒ අවට අයට මේ ජොගින් ට්‍රැක් එක මාර වටිනවා. ඉතින් ඔයාලා තවමත් ජොගින් ට්‍රැක් එකට ඇවිත් නැත්නම් ඇවිල්ලා බලන්න. ඔයාලගේ ශාරීරික සුවතාවය විතරක් නෙමේ මානසික සුවපත්භාවයටත් ගොඩාක් හොඳයි. ඔයාලට කියන්න හිටිය වැදගත්ම දේ මට කියන්න බැරි වුණානේ. ඉතින් මගේ වීඩියෝස් බලලා ඔයාලගේ ලස්සන අදහසුත් මට කමෙන්ට් කරන් යන්න අමතක කරන්න එපා. ඒ වගේම ලයික් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. ජොගින් ඇවිල්ලා දවස පටන් ගත්තාම දවසම හරි ඇක්ටිව්. ඉතින් මේ විදිහට දවස පටන් අරන් බලන්නකෝ. සමහරක් වෙලාවට ඔයාලා සතියේ දවස් 5ම කාර්යබහුල වෙන්න පුළුවන්. නමුත් ගෙදර ඉන්න සෙනසුරාදා හෝ ඉරිදවත් අඩුම තරමින් මේ විදිහට ජොගින් ඇවිල්ලා පොඩ්ඩක් එක්සර්සයිස් ටිකක් කරලා මේ විදිහට දවස පටන් අරන් බලන්නකෝ. හරි. දැන් ඔන්න අපි ආපහු එන්නයි හදන්නේ. දැන් නම් මාර බඩගිනි. ඉතින් ගිහිල්ලා වශ එකක් දාගෙන එහෙම තමයි කන්නේ. යන්කෝ එහෙනම්. මෙතෙන්ට ඇවිල්ලා ඉන්න ගොඩක් අය දැක්කහම ඇත්තටම දුක හිතෙනවා. මොකද එයාලගේ ඇඟ අරගෙන එයාලට ඇවිදින්න බෑ. හරිම අමාරුවෙන් තමයි ඇවිදින්නේ. ඉතින් ඔයාලත් ඒ තත්ත්වයටපත් වෙන්න එපා. තමන්ගේ ශරීරය තමන්ගේ පාලනයකට අරගෙන පවත්වාගෙන යන්න. ශරීරයට ඕන විදියට හැදෙන්න වැඩෙන්න දෙන්න එපා. එහෙම වුණාම ඉස්සෙල්ලාම හැදෙන්නේ බෝන වෙන රෝගේ. ඊට පස්සේ තමයි ඉතිරි දේවල්. ඒ හින්දා ඉතින් සෞඛ්‍ය සම්පන්න නිරෝගී ජීවිතයක් ගත කරන්න පුරු වෙන්න. ගෙදර ආව ගමන්ම හස්බන්ඩ් තනකොළ ටික කපන්න පටන් ගත්තා. ඉතින් අපි දෙන්න අද කාබරංකා ජූස් එකක් හදාගත්තා. ඒකත් බීලා එක දිගටම වැඩ ටික කරගෙන ඉවර කරගත්තා. දැන් ඉතින් උදේට කන වෙලාවත් නෙමෙයි, දවල්ට කන වෙලාවත් නෙමෙයි. අතර මැද්දේ. මට මොකුත් හදාගන්න තරම් වෙලාවකුත් නැහැ. ඇත්තටම බඩගිනි. ඒ හින්දා අපි හිතුවා MRE පැක් එකක් හදාගන්න. ආමි රේෂන් පැක් එකක්. දුක්බර අතීතයක් මතක් කර කර රසබර කෑමක් තමයි හදාගන්න හදන්නේ. එන්නකෝ එහෙනම්. මේ පැක් එක කාපු අය තමයි දන්නේ මේකේ රස. ඉතින් ගොඩාක් අය කියනවා ඉස්සර මේ පැක් එක ගෙනලා තියෙන්නේ මැලේසියාවෙන්. ඉතින් ගෙන්නන කෑම එක රසයි දැන් දෙන එකට වැඩිය කියලා. මේ පැක් එක හදන්නේ කන්ද කාඩුවල. ආමි ෆාම්ස් වල වවන දේවල් වලින් තමයි මේ පැක් එක හදන්නේ. ඉතින් අපේ රටේ අපේ දෙයක් පෝෂණ ගුණය අඩුවක් නැතුව තියෙනවා නම් රස ගැන එච්චර හිතන්න එපා. අපේ දේ අගය කරලා කන එක තමයි අපි කරන්න ඕනේ. කන්ද කාඩුවල තව රස කිරි එකකුත් තියෙනවා. ඒකත් මාරම රසයි. ඉතින් බීලා තියන අය දන්නවා ඇති ඒකේ රස. දැන් මං වගේ කෙනෙක්ට නම් මේ ග්‍රෑම් 400 රේෂන් පැක් එක උදේට කෑවනම් ඉතිරි වේල් දෙකම කන්න ඕනේ නැහැ. ඇත්තටම මේක කාපුවාම ගොඩාක් බඩ පිරෙනවා. අද අපි පැක් දෙකක් එකට දාලා හදන්නේ ග්‍රෑම් 401යි ග්‍රෑම් 221යි චිකන් ෆ්‍රයිඩ් රයිස් එක. කල් තබා ගැනීමේ ද්‍රව්‍ය කිසිම දෙයක් අඩංගු නැහැ. ඒ නිසා ඉතින් කිසිම අවුලක් නැතුව කන්න පුළුවන්. මම දන්න තරමට ආමිකේ අයට දැන් මේක හම්බ වෙන්නේ ජංගල් යද්දි. යුද්ධ කාලේ යුද්ධ කරපු සොල්දාදුවෝ තමයි දන්නේ මේ පැක් එක කෑවේ කොහොමද කියන එක.
MRE. MRE කියන්නේ meal ready to eat. ඒ කියන්නේ මේක ආයේ පිසින්න අවශ්‍ය නැහැ. මේක මේ විදිහටම කන්න පුළුවන්. අපි වතුර එකක් ලිපේ තියලා ඒක රත් වෙන්න දීලා පැක් එක ඒකට දාලා පොඩි වෙලාවක් තැඹුණාට පස්සේ ඒක අරගෙන කෙලින්ම කන්න තමයි තියෙන්නේ. ඒ විදිහට තමයි මේ රෂන් පැක් එක හදලා තියෙන්නේ. ඉතින් අද අපි මේක ගෙදරනේ හදන්නේ. හස්බන්ඩ් පොඩ්ඩක් මේක වෙනස් විදිහට රස වැඩි වෙන විදිහට තමයි හදලා දෙන්න හදන්නේ. එහෙනම් ඉතින් අපි බලමු. ඔයාලා කලින් දැක්කත් වගේ වතුර එකකට දාලා මේ පැක් එක පොඩ්ඩක් තඹගෙන ඉන්පස්සේ ඒක ප්ලේට් එකකට දාගෙන වෙනම ටෙම්පරාදුවක් හදලා ඒ ටෙම්පරාදුවට දාලා තමයි අපි මේක හදලා ගන්නෙ. ඉතින් මදි වෙයි කියලා හිතුණ හින්දා තමයි හස්බන්ඩ් පස්සේ පොඩි පැක් එක එකතු කරන්නේ. ඒක අපි අර විදිහට වතුරට දාලා තැඹුවේ නැහැ. වතුර පොඩ්ඩක් ලිපේ තියලා කෙලින්ම බත් ටික ඒ වතුර එකටම එකතු කරලා තඹ ගත්තා. ඒ විදිහට තඹපුවාම බත්තට හොඳට ඉදෙන්න තැම්බෙනවා. එහෙනම් ඉතින් දිගටම එකතු වෙලා ඉන්නකෝ. අපි හැදුවේ chicken fried rice pack එකනේ. තව තියෙනවා rice and curry with fish කියලා pack එකක්. ඒකත් මම ඉස්සරහදී ඔයාලත් එක්ක හදනවා share කරගන්නම්. ඒකත් අපි හදලා බලමු. ඔය සේරටම වැඩිය තවත් හොඳ පොඩි කෑමක් තියෙනවා. ඉතින් මම නම් ගෙදර නිතරම හදාගෙන කන්න පුරුදු වෙලා ඉන්න දෙයක්. හස්බන්ඩ්ගෙන් තමයි පුරුදු උනේ. ඒකත් මම ඊළඟ වීඩියෝ එකෙන් ඔයාලත් එක්ක share කරගන්නම්. ඔය තියන්නේ හොඳට බත්තට ඉදලා. මේ මස් රහයිද? හොඳයි. කරට අන්තිමට දාන්න. ඔයා දුවන්නේ මන් දුවන්නේ කියන්නකෝ. එහෙනම් කියන්න අරක කේක් එක හදන්න. කේක් එක හදන්න කියන්නකෝ. කේක් එක හදන්න කියන්නකෝ. නයි. කුක් වෙන්න දීලා කඩන්න. උඩ වැඩි කරගන්න. ගම්බිරිස් ටිකට නම ලස්සනයි නේද? අපොට්ටද. ආයෙ ගන්න චිත්‍ර හයනවා. ගම්බිරිස් උනාට වඩා දරුව දාන්නේ චිත්‍ර. ඉවෙන් දන්නේ. මොන මේ කල්ලා? හරි. දැන් ඉතින් තියන්නේ බත් ටික මේ ටෙම්පරාදුවත් එක්ක හොඳට කලවම් කරගන්න. පේනවනේ රස පාටට තියෙනවා. ඒ වගේම තමයි ගොඩක් රසට තිබ්බා. අපි මේකට සුදු ලූණු, අමු මිරිස්, ලූණු, කරපිංච, ඒ වගේම බිත්තරයක් දැම්මා, කැරට් පොඩ්ඩක් දැම්මා, ගම්මිරිස් කුඩු ටිකක් දැම්මා, ලුණු කුඩු ටිකක් දැම්මා. මේ දේවල් එකතු කරලා තමයි මේ විදියට හදාගත්තේ. ඉතින් මේකේ තියෙන චිකන් එක ගොඩාක් ඩ්‍රයි. ඒ කියන්නේ උඹලකඩ වගේ කල් තියාගන්න පුළුවන් විදිහටනේ හදලා තියෙන්නේ. ඔන්න ඉතින් දැන් කෑම එක හදලා ඉවරයි. රස බලන්න තමයි තියෙන්නේ. මම නම් ගොඩාක් වෙලාවට රයිස් and curry කද්දී එක curry එකක් එක්ක තමයි බත් කන්න කැමති. curries ගොඩක් එක්ක කන්න කැමති නැහැ. ඉතින් මං වගේ කෙනෙක්ට මේ පැක් එක නම් නියමයි. සතිය දවස් 7ට මේ පැක් 7ක් කන්න තිබ්බනම් මං හරි කැමතියි. අපි දෙන්න ඇවිල්ලා මිදුලත් සුද්ධ කරගෙන වොෂ් එකකුත් දාගෙන දෙන්නත් එක්කම එකතු වෙලා ඔන්න කෑම එකත් හදාගත්තා. ඒ හින්දා ඉතින් ඉක්මනටම වැඩ ටිකත් ඉවර කරගන්න පුළුවන් වුණා. දැන් එහෙනම් ඉතින් කාලා හවසට තියනවා තව පොඩි ගමනක් යන්න. එකතු වෙලා ඉන්නකෝ එහෙනම්. ලංකාවේ අපිට මෙහෙම පැක් කරලා කෑම කාලා හුරු නැහැනේ. ඉතින් ඇත්තටම මේ කවුරු හරි හිතනවා නම් මේ කන්න බෑ කියලා කන්න බැරි කමක් නැහැ. මාර රසයි. අපි මේ තව දේවල් එකතු කරලා හදාගන්න රසයි කියනවා නෙමෙයි.
මේ පැක් එක උණු වතුරට දාලා තම්බලා කෑවත් මේක කන්න පුළුවන්. කන්න බැරි කමක් නැහැ. ඉතින් හැමෝටම මිලදී ගන්න පුළුවන් වෙන විදිහට මේ පැක් එක වෙළඳපළට එනවා නම් හොඳයි කියන එක තමයි මගේ අදහස නම්. මං ඔයාලට කිව්වනේ අපි හවසට පොඩි ගමනක් යනවා කියලා. ඔන්න දැන් අපි ඇවිත් ඉන්නවා යක්කලට. යක්කලින් හස්බන්ඩ්ගේ යාළුවෝ ටිකක් අපිට සෙට් වෙනවා. ඒගොල්ලොත් එක්ක තමයි මේ ගමන යන්නේ. ඉතින් හස්බන්ඩ්ගේ වැඩ කරන තැන යාළුවෙක්ගේ දාන ගෙදරක තමයි අපි යන්නේ. හස්බන්ඩ් ඉන්න ගොඩාක් යාළුවෝ ඉන්න දීපම් බැටේ. ඉතින් මේකත් ඒ වගේ ටිකක් දුර දිහාක ඉන්න එක්කෙනෙක්ගේ දාන ගෙදරකට තමයි අපි මේ යන්න සෙට් වෙලා තියෙන්නේ. අපේ බයික් එකයි තව බයික් 4ක් යනවා. බයික් දෙකක 4 දෙනෙක් යක්කලින් අපිට එකතු වෙනවා. මගදී තව දෙගොල්ලක් එකතු වෙනවා. හරි ජොලි දුර වුණත් එහෙනම් ඉතින් අදත් vlog එක ඔන්න ඔය විදිහට තමයි එන්න වෙන්නේ. ගිහින් එන්නම් ආයෙත් මේ වගේ ලස්සන vlog එකකින් අපි හමු වෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.